much for your time. Within a short time of period, we just respected our request and you are all being here. Thank you very much. And this is a great moment that our company has came to a last moment of a very important person. So the rest of the event will be continued by Mr. Nuwan. Nuwan මාතර සාදරයෙන් අය කරනවා මෙතන කතාවේ වාපරේ යනද Nuwan stage is yours. සත්‍යව කොහොමද කතා කරන්නේ කියලා ටිකක් පොඩි නිකන් පැනික් සිටුේෂන් එකක් තියෙන්නේ. මොකද උදේ ඉඳන් අපි මේ සිටුේෂන් එකේම ගියා. අපි වෙල්ෆෙයාර් එක විදිහට අපි කතා කරගත්ත විදිහට අපි AGM එක කතා කරපු විදිහට දැන් රිටයර් වෙලා යන කට්ටියට එහෙම නැත්නම් අපිත් එක්ක ලොන්ග් ටර්ම් ස්ටේ වෙලා හිටපු කට්ටියට අපි වෙල්ෆෙයාර් එක විදිහට අපි ඒගොල්ලෝන්ගේ අප්‍රීසියේෂන් එකක් කරන්න ඕනේ කියන එක ඕගොල්ලෝ ප්‍රොපෝස් කරපු දෙයක්. අපි ඒක පටන් ගත්තා කරන්න. හැබැයි පටන් ගන්නම උනේ හරිම සෙන්සිටිව් තැනකින්. ඒ කියන්නේ මම හිතන්නේ මෙතන ඉන්න ජේස්ට්‍රයෝ ඔක්කොම මම හිතන්නේ අපේ ටෙක්නිෂියල් සෙට් එකෙම ඉන්නවා. සීනියර් කට්ටිය ඔක්කොම ඉන්නවා. ඔයගොල්ලෝ ඔක්කොම එවිඩන්ස් මේ වෙල්ෆෙයාර් එක කියන එක කොතනින්ද මේ BJ පැලවුනේ කොහොමද පැලවුනේ කවුද ඒ BJ එක යන දුන්නේ ඒකෙන් කොහොමද අපි සර්වයිව් වුනේ කියන දේ මම හිතන්නේ ආයෙ මම මතක් කරන්න ඕනේ නැහැ. ඒකෙන් ඉතින් ඒක ප්‍රධානම සාධකය තමයි අද අපෙන් ඒ ආයතනයෙන් අද අයින් කරලා යනවා. අපෙන් අයින් කරලා කියන්න බෑ ඒක. ඒ ආයතනයෙන් එතුමා සමුගෙන යනවා. නමුත් අපෙන් සමුගන්නවා කියලා කියන්න බෑ. ඒක මොකද අපි හැමදාමත් මේ බොන්ඩ් එක තියෙනවා. මොකද අපි හදාගත්ත කනෙක්ෂන් එක අපි හදාගත්ත ඩෙවලොප් කරගත්ත ඒ PR එක අපි කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් අපේ රෙස්පෙක්ට් එක හැමදාම එතුමාට තියෙනවා. එතුමාත් එහෙමයි අපි ගැන සෑහෙන කියන්න බෑ. ඒක මොකද ඒ තරම් සංවේදී කෙනෙක්. මම ජොයින් වෙච්ච දවස් තමයි මේක යාගේ අතේ. ඉතින් මම දැන් තාම වචන නැහැ කියන්න. ඉතින් අපි මේ ඉවෙන්ට් එක පටන් ගමු මෙතනින්. හරිම සෙන්සිටිව් තැනක්. හැමෝම මම දන්නවා හැමෝගෙම ෆේස් එක දැක්කාම මට ඒක තේරෙනවා. මොකද අවුරුදු 27ක ජර්නි එකක්. අවුරුදු 6ක් කම්පැනි ඉඳලා අවුරුදු 27ක් එක දිගට ජර්නි එක ගිහිල්ලා අවුරුදු 27ක දුරක් දුරගෙන ඇවිල්ලා ටිකක් මහන්සිත් ඇති. හැබැයි මේ මහන්සිය අතරත් නැහැ. මොකද ඔයගොල්ලෝ දකින්න ඇති අයින් වෙලා යනවා කියලාකොට අදත් මේ වෙනකොලොත් වැඩ. මේ වෙනකොලොත් අපිට සපෝට් එක දෙනවා. ඒක තමයි වෙනස තියෙන්නේ. ඒක තමයි මේ අපි ජේස්ට්‍රයෝගෙන් ගන්න තියෙන මේන්ම පොයින්ට් එක. අයින් වෙලා යනවා කියලා අදටත් අපි වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒක තමයි හැමදාම තියෙන්නේ. දැනුත් අපිට කිව්වේ බය වෙන්න ඕනලා අපිට මට කතා කරන්න. මේ මගේ බ්ලෙසින් එක මගේ සහාය හැම වෙලාවම ඔයගොල්ලෝ දෙනවා. ඒ ඇති අපිට. ඒක තමයි වෙනස තියෙන්නේ. ඉතින් මම මේක ඔපචුනිටි එකක් කරගන්නවා යාගේ අපේ දර්ශමාත්‍යගේ ෆියුචර් එක සාර්ථක වෙන්න යාගේ තිබිච්ච මේ ප්‍රශ්න ටික කොට යන්න යට අනිවාර්යයෙන්ම අපේ බ්ලෙසින් එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව මම මේක ඔපචුනිටි එකක් කරනවා ඔයගොල්ලෝ ඔක්කොටම අපේ ඩිපාර්ට්මන්ට්ස් හෙඩ්ලා ඉන්නවා ඔක්කොම මෙතන. මම හිතනවා ඔයගොල්ලෝ එක එක්කෙනාට කියන්න පොඩි අදහස් ඇති. ඒ හැමෝටම මේක ඕපන් ෆෝරම් එකක්. එන්න ඇවිල්ලා ඔබගේ අදහස් දක්වන්න. ඊට පස්සේ අපි දර්ශන මහත්තයා කතා කරමු මේක කරන්න. මම හිතන්නේ ඊට කලින් අපි අපගේ අදහස් ටික දැක්වුවොත් හොඳයි. මම ඩිපාර්ට්මන්ට්ස් හෙඩ්ලාට ඉස්සෙල්ලාම ආරාධනා කරනවා. එක එක්කෙනා ඇවිල්ලා මේ ටයිම් එක ගන්න. ඊට අමතරව ඔය මම හිතන්නේ මේ හැමෝම මේ අපේ ගෑනු ළමයි සෙට් එකේ ඉන්නවා. ඔය සීනියර් කට්ටිය ඉන්නවා. අපේ ටෙක්නිෂියන් අපි ඔක්කොම හිටියා. ආල්විස් කවුසර්ලා ඉන්නවා. මම දැන් කියන්න 1000ක් දේවල් තියෙනවා. ආල්විස්ගේ මොකද දැක්කාම පේනවා ඒක. ඒ කියන්නේ මම ආවට පස්සේ කිව්වා අද කතා කරලා නැත්නම් කවද මම කතා කරන්නේ කියලා. ඩයස් ඉන්නවා, විනෝදන් සිල්වා ඉන්නවා. තව මෙතන නෑ ෆ්‍රීමල්. තව සීනියර් කට්ටිය එන්න හැවුවා එනවන ගෙන්න ගන්න විදියක් නෑ අපිට. මොකද අපේ YouTube ඔපරේෂන් එක වෙන්න නිසා. ඒ නිසා මේ ඔපචුනිටි ගන්න පොඩි වෙලාවක් අපිට තියෙන්නේ. විනාඩියක් දෙකක් අරගෙන ඔයගොල්ලෝ අදහස් දක්වන්න. මේක ටික ප්‍රොසෙස් එක කරගන්න. මම හිතන්නේ මොකද තමයි බෙස්ට්ම ස්ටාර්ට් කරන්නේ. තම අඩුවෙන් ඉන්නේ. ඒක ඒ වුණාට ආදාය ගොඩක් මේ වෙන්නේ. ඒක තමයි කියන්නේ දේවල් තමයි අවුරුදු පොඩි කාලයක් වැඩ කරලා ඔයාගේ 27ත් එක්ක බලද්දි දැන් මම මෙතන තාම අවුරුදු 3කුත් නැහැ. දෙසැම්බර් වලට අවුරුදු 3ක් වෙන්නේ. මේ මම හිතන්නේ මං වෙන්න තියෙන අඩුවෙන් වැඩ කරලා තියෙපට ජෝඩි ළඟ. මම දෙද ආපු ගමන්ම මම මුලින්ම ගොඩක් වැඩ කරන ගාන දර්ශනත් එක. මොකද අපි 7 මිලියන් රයිට් ඔෆ් එක කරලා වැඩ කරා. මට තාම මතකයි. ආපු ගමන්ම මේ 7 මිලියන් රයිට් ඔෆ් එකක් එක මහන්සියලා මම නිරෝෂම බුදුදර එකතු වෙලා තමයි අන්තිමට මේ මම ඇවිල්ලා සති 3 මාසෙකින් වගේ රයිට් ඔෆ් එක දැම්මේ. මේ
ඒ වගේ ඊපස් අපි ඒක දරා මම දැන් පටන් ගත්තේ මේ රයිට් ඔෆ් එක සර්විසස් එකත් එක්කම තමයි වැඩ කරන්න ගත්තේ. මේ මම දර්ශන දකින දෙයක් තමයි දැන් මම වගේ නෙමෙයි හරිම කාම් ඇන්ඩ් කලෙක්ටඩ්. මොකද මේ මම නැති මැදට පැන පොඩක් කියවලා සතියක් දාන්න බැරි වුණා. නැත්නම් කාම් ඇන්ඩ් කලෙක්ටඩ් මම කල්පනා කරා මටත් ඒ වගේ ඉන්න පුළුවන්ද හැබැයි ඉන්න බෑ. ඒක කියන්නේ බෑනේ. එහෙම ඉන්න බෑ. ඒ වගේ ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඕනම පැනික් සිටුේෂන් එකකට පොඩ්ඩක් නිදහස් බලාගෙන කොහොමද ඇප්‍රෝච් කරන්න පුළුවන් විදිහ බලන්න. මම දැක්ක ඒක හොඳ ගුණාංගයක්. හරි අමාරු බලන්න තව ඉස්සරහට වෙන්න පුළුවන්ද කියලා. මේ ඒකයි මම දැක්ක හැබැයි අවුරුදු 27ක් හිටියා කියන්නේ ඉතින් අර ගොඩක් ලොකු කාලයක්. මම ඒක දැන් මෙයා නුවන් කතා 27ක් කියද්දිත් මම කල්පනා කරා මට එක දැනක 27ක් ඉන්න පුළුවන් නේද කියලා. මම දැන් අපි ගොඩක් අය එහෙම බැරි වෙයි ගොඩක් අය මෙතන හිටියා. 27ක් හිටියදී මට ගොඩක් පේෂන්ස් එක ගොඩක් ප්‍රෙසන්ටේෂන් එක ඉස්සරහට මම දැන් නැත්තේම ඕවා තමයි. මේ මම දැන් ඒවත් එක්ක බලද්දී ඉතින් ඒ කටගුණ හොඳට තිබ්බා. මම තව ගොඩක් කියන්න යන්නේ නැහැ. තව ගොඩක් අය ඒක කතා කරන මට වඩා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය. මම මේ විශ් කරනවා මේ all the rest. අන්තිමට ඔක්කොම මේ වයිෆ් ෆැෂන් එකේ ඉස්සරහ හොඳට තව ඉස්සරහට තව අවුරුදු 100ක් තමයි. නෑ මම කියන්නේ සම අපි යමං අපි ඉස්සරහ දීලා ඉෂාදී මොනිකේ ඉස්සරහ ළඟ අරින්න සෑහෙන ස්පීඩ් තියනවා කියන්නේ සංඛ්‍යාවක් කියලාරව විශේෂ දවසක් අපේ මාත්‍ය කියන්නේ නිකන් සාකලව කතා කරලා අපිට මේ ආයතනයේ සම්බන්ධ පුළුවන් කෙනෙක් හොඳයි. මට ඒක ඇත්තටම නොවන්තුවාගේ මමත් මුලින් මේ දෙයක් අතේ ඇවිල්ලා මම ඉතින් ඉංග්‍රීසියෙන් පැත්තේ කොන්ඩිනේටර් කාර්යය මට මෙයාගේ අතේ අදගෙන තමයි යාර නෝට් එක. මුළු මාස දෙකක් ඉතින් එයා පැත්තේ මේ පැත්තට ෂිෆ්ට් වෙන්න හදලා මානා මේකත් මොකද විතරම ගෝල් ඉන්ෆ්ලේෂන් එකම තමයි. අන්තිමට කොහොමද යන්නේ මේකේ දැනනවා තියනවා කියලා මේ නැත්තම් එක දෙන්නේ. එහෙම කියන පටන් ගන්න මට හොඳට මතකයි මම ස්ලයිඩ් එක ඉවරද ටිකක් පාතේ ඉන්නවා. ආටින් මාත් යාවෙත් අනිපත් ඉසීර ඊට ගාටෙන් මාත් වෙනවා. නුවන් එතකොට යාවෙත් ඉස්සරට යනවා. ඔය සෙටප් එකේ ඉඳලා දී මාත් එක්කම මතනේ ආසංචින් පුරා ඒ ආප මේකත් එක මාර සුන්දර මතකයක් අවුරුදු මහිතන්නේ මම දැන් 16ක් මේ 27න් 16ක් මෙයත් එක්ක එකතු කරලා අරගෙන ඒක ආයතනයක හම්බෙච්ච පුද්ගලයෙකුට වැඩියේ එහා කියපු ලොකු බැඳීමක් තිබුණා අපේ ඉතින් වෙලාවට ඔෆිෂියල් මැනේජර් මොනිකක් කතා කරන්න පුළුවන් ආමේ පුද්ගලයෙක් ඒක ඕන ප්‍රශ්නයක් කතා කරන පොසිෂන් එකක් ගන්න ඩීටේල් එකක් ගන්න කලින් විශේෂයෙන් අපි වාක්‍යය මොනවද ඩිස්කස් කරන්නේ මොකද අපිට මේ දෙදර කතා කරන කරේ ඕනම දෙයක් කතා කරන්න පුළුවන් අවුලක් නෑ. පෞද්ගලික කතා කරේ ඉස්සර අපේ තිබිච්ච නිදාරතා අපි මාර විදිහට කියන්නේ අපි වීකෙන්ඩ්ස් වල ගොඩක් දුරට ගිහිල්ලා රිකත් මාත්‍යා ළඟ අපි කට්ටියත් එක්ක නිකන් හවුසකට ගිහිල්ලා තමයි ආප්ප දෙක තුනක් කාලා කතා කරලා මයිත්‍රිපාලගේ ආප්පේ නිකන් ඒ වගේ එහෙම එක කාගයක් තුඩ ඒක අපිට නොදැනීම අපිව මාර විදිහට හිර වෙලා අන්තිමට මේ පැත්තේ එහා පැත්තේ තියෙන ෂීට් එකේ සමාන කරලා දවල්ට good morning කියලා වෙන වචනයක් කතා වෙන්නේ නැති වෙයි. ඒ තරමටම මේ තියෙන arrangement එකත් එක්ක අපිව ස්ට්‍රෙස් වෙලා ඒක දෙක පුඩු වලට එක බැලුවනේ ඊට පස්සේ ඉවත් වෙලා ගියා. ඉතින් බොස් රාගෙන් ගත්ත දේවල් සෑහෙන්නේ රාගේ ලීඩර්ෂිප් එක යටතේ තමයි අපි පැනවුනේ. මොකද ඒ වාදියා බලලා තමයි අපි ඉස්සරහට ආවේ. මේවා තමයි අද අපිත් මේ වගේ පුටුවල වාඩිලා වැඩ කරන්න පුළුවන් ශක්තිය වාගෙන් තමයි ගත්තේ. වා විතරම ගයිඩ් කරා අපිට කියන්නේ වාදියා බලලා ගොඩක් දේවල් අපි නොකියුවට හදාගත්ත දේවල් තියෙනවා. විශේෂයෙන් මට මතකයි මේල් එකක් දාලා මොනවා හරි මේකක් ගෑ 10 වුණා දාන්න මොකද්ද මට මතකයි ඒකේ ගහන විදිය. ඒ විතරකට ග්‍රැමර් එකේ හොඳයි. ඒ වගේ ඒ විදිහට හැදුවා. කියන්නේ හැදුවා කියන්නේ දෙකට එකක්. තව සෑහෙන ඉතින් ඒ ඔක්කොම ගයිඩන්ස් ගත්තේ බොස්ගෙන් තමයි. ඒ කියන්නේ ආයතනයේ ඇතුලේ ඇත්තටම තිබුණා මේ අර මම කලින් කිව්වා වගේ නිකන් අර මේ මොනවාද මේ ගිය ඔෆිෂියල් බැංකින් වලට එහා ගිය සෑහෙන දේවල් ටිකක් තිබුණා. එහා අපි ඩෙවලොප් වුණා.
සහ අපිට දැන් මේ මොහොතේ වාගේ ඩිසිෂන් එකක් එක ආයතනය හැර යනවා. ඒකට අපිට වාට විශ්වාසවා හරියට වාගේ තියෙන මේ ටිකත් එක අපිට දීතික අපි අනිවාර්යෙන් සුප්‍රටි කරනවා අපෙන් තාලාගේ අනාගතයේ පාර්ට්නර් සීට් දේවල් ඒකේම සක්සස් වෙන්න කියලා සුපුවතනවා. ඉස්සරහටත් බැඳින් මුවත් වගේ ඉවෙන්ට් එකේ ඉන්න බියේ කොහොමද ඉතින් නවතවරක් සුපුවතනවා. කටිට අවස්ථාවක් ලැබෙයි. කොහොම කියත් ජෝඩුව එකට තමයි ඉන්නේ. අදටත් ඒ ලන්ච් පාර්ට් එකේ ලන්ච් ඇත්තටම අද කතා කරන්න පුළුවන් වෙයිද දන්නේ. ඒතරම ඉමෝෂනල්. ඇත්තටම මගේ සහෝදරෙක් වගේ මාත් එකට හිටිය අවුරුදු 21ක් මාත් එක්ක වැඩ කරා. ඇත්තටම කතා කරන්න සෑහෙන අමාරුයි. ඒ තරමට වචන ඉන්නේ නැහැ. ආවේගීශීලී සෑහෙන ඉමෝෂනල් සිටුේෂන් නම් එක. ඇත්තටම අද වගේ දවසක් ඒදි කියලා මම හිතුවෙත් නැහැ. මෙච්චර ක්වික්ලි යාගේ රිටයර්මන්ට් එක ගලි වුණා. එයා ගොඩාක් බලාපොරොත්තු වෙනවා මේ ආදර සංවිධානය කරන ගොඩාක් ඩිසිප්ලින් එක හදන්න, පන්චුවලිටි හදන්න. ඒක සෑහෙන අවුරුදු 21ක් තිස්සේ ඇත්ත එක වැඩ කරා. මම සෑහෙන දේවල් එයාගේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියනවා නම් එතුමා ඇවිල්ලා හැමෝටම ගුරුවරයෙක්. කවුරුත් නැහැ කියන්නේ. අනිවාර්යෙන් ඒ තරමට හැම පැත්තෙම මගේ පෞද්ගලික දේවල්, එතුමාගේ පෞද්ගලික දේවල් ගොඩාක් හැම මල ගෙදරක්ම හැම වෙඩින් එකක්ම මිස් කරේ නැහැ. ගොඩක් කට්ටිය මේ දවස්වල ඒ ටීම් වර්ක් එක නැහැ. ඒ ස්පිරිට් එක නැහැ. ඒක නැති වෙලා ගිහිල්ලා තියෙන. ඒ ටීම් වර්ක් එකේ ස්පිරිට් එක ඩෙවලොප් කරා. ඊවන් මගේ වෙඩින් එකට උනත් සෑහෙන වයිෆ් එක්ක සෑහෙන දුරක් කතර ගෙවාගෙන එක වාහනයක් බුක් කරලා සෑහෙන වාහනේ බ්‍රේක් ඩවුන් කරගෙන මගේ වෙඩින් එකට ආවා. බොහොම ස්තුතියි. ඒකට ගොඩාක් දේවල් කරා. ඇත්තටම වචන ඉන්නේ නැහැ. කියනවා නම් හැමදේම එයා වෙල්ෆෙයාර් ගැන ගොඩාක් වෙලාවට එයා ගොඩාක් හදලා කිව්ව වෙල්ෆෙයාර් ඇත්තටම බීජේ වැපරුවේ දර්ශන මහත්තයා. එයා ඒ බීජේ ඔපරලා එයා යද්දි ගොඩාක් කරලා බලාපොරොත්තු වෙලා ඒ ටීම් වර්ක් එක මෙතන තියෙන්න ඕනේ. ඇත්තටම මම සතුටු වෙනවා මේ වගේ මේ ඉවෙන්ට් එකක් කරන්න පුළුවන් වීම. ඒ වගේ අලුත් ජෙනරේෂන් එක මේ වගේ දෙයක් දර්ශන මහත්තයා මේ වගේ මොහොතක් අමරණීය මොහොතක් කරන්න කරපේ සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සෝරි මට වචන එන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඊළඟ මේකෙන් ආවස් ඊළඟ මේකෙන් සම්පූර්ණ කැරක්ටර් එකක් ඒසි නෑ. Good afternoon everybody. As a colleague and a very good friend of Mr. Darshan Kuzundar, and I we have known him for all throughout 27 years of his operation. Would like to take this opportunity to speak a few words about him. I just would like to have overview of his career. He joined as a junior engineer installation, right? Yes, and from that point onwards, they are starting from installation junior engineer. Then he moved to the promotions and everything. He was covering maintenance department, the first installation, maintenance, services department, stores, modernization. In fact, almost all the departments except for accounts and HR. Something like that. He was covering all the departments. So he was. That is a clear evidence that so how much he is capable, talented in his career. Now, finally, after joining as the junior engineer, he came to the second highest most position in this company. So he is leaving us today in the second highest position in this company, the assistant general manager, services. In addition to working in this company, as an engineer and manager, as most of us know, he is a recognized trainer in this industry. Some people may not know, but he is a recognized trainer not only in our company, for entire Sri Lanka, in this industry, elevator industry. He is a trainer. He will still continue to be as a trainer to train more and more people as
all people who spoke before me were telling, he was a teacher, good teacher, mentor. So he will continue that career even in future, though he is leaving our company today. I would like to say, he has become an icon in his education. So I'm proud of him, very proud of him. And regarding our welfare association, he is the very first secretary who started this welfare association. He did a lot of things, he initiated a lot of things for the betterment of staff, for the welfare of staff. And we all follow that path only, what he started long time back. Especially, I just when I remember, when he organized trips by the welfare association, he will do it perfectly. He will have no any shortcomings, and also without fail, he will bring his camera. Those days, we did not have this digital camera, so phones with us, smartphones. So his camera is well, in fact, with his, he already has, he must be having all the photos, videos that he took. Also, I must say, those who know, he's a good photographer, good cameraman. And he has an archive of all our history photos. If you want something, even last time our AGM, we got it from him only. So here, that archive. Then again, regarding, as many of the previous speakers told, we have learned a lot of things. I especially would like to mention about his work, the neatness, and the system. Not like now we all have, everybody has laptops, desktops, or some, all these equipment. But those days we were not having so many equipment. So we were maintaining documents, and if you see his files, neatly colored, color-coded, and with tags and everything very perfect, very impressive. So all those things, we have to learn from him, very systematic. And he's very confident in whatever he does. If he do something, sometimes, there are certain cases, just, when a customer calls, some people, they are reluctant to answer in a difficult situation. But he will take that challenge. I have seen. He will transfer to me, I'll handle the case. So he's so confident in taking challenges and handling situations. As Musa will say, there's an English, there's an idiom, is as cool as a cucumber. It's just cool. You can give an English. It's calm, very cool person. So, it's a very special quality. I have in his 27 years of operation in this service, the company, I have never seen him losing his temper. I have never seen him scolding at somebody, shouting at somebody. But he was handling several departments, all types of subordinates. He never lost his temper. Sometimes there are cases that we lose our temper, but I don't know how we manage it. He has that excellent quality, being calm and being calm. And finally, I would like to say, now he is leaving our company due to personal reasons. We will all feel, our company, our industry, especially our company, will feel this vacuum forever. Nobody, I don't think, somebody else can feel that vacuum. So that we will feel we are, he was an asset to this company. So we are going to miss him. Anyway, I wish you all the best, my wholeheartedly, and especially wish you best of the journey. Good evening, everybody. So I'm
not came to prepare to speak, but given the chance, first I have to thank Welfare Association, and today we gathered to special day and remarkable day, so we can't say what we call that. Travel, so there is no word. So I have worked, I have been working more than 2 decades. So as who Mr. Samantha explained in detail, so I have never seen his tempered situation. So I work under him with the several departments, like installation, start with installation. I went with bike also. In those days he's come with a bike. I still remember. So from as he's explained, so he's come with that prepared document. Every time still I have a document say that the book details and entrance details. So nowadays I see that most of the places they are following still that all our information. So he's well prepared and he's a key man. So I can't he's a leader. He's a can say boss, and he has some special character, like everything he is doing very perfect. So if his situation, if he faced with a client also, that time also he is taking a challenge as he mentioned. So we are winning that winning that game. So those days, nowadays we have all the facilities. Those days we don't have only someone having one laptop. No. So we don't have only the desktop only, yes, with that floppy disk. So very difficult those days. So communicate at the site level, we have to go and write and explain to the client and contractor. So he nowadays everything is available. Everybody if you Google it, everything is but as he mentioned, he is having a typical document in that file, so we can anytime we can pick it up. So in other than that, so as he mentioned that welfare the thing also, he took up that challenge, and he as a special photographer. So he's after 1 year that time also he's taking some special picture and explain in the look. So he enjoyed it with you. So I'm finally said that all the best and keep in touch. ඊළඟට පොඩි රෙස්ට්‍රික්ෂන් එකක් තියෙනවා, ටයිම් එක ලිමිට් කරලා දෙන්නේ. ඊළඟට ඉන්නේ බොස්ගේ දැන්ට වාඩිලා ඉන්නවා ලෙෆ්ට් සයිඩ් එකේ. ටයිම් එක ලිමිට් එකක් විනාඩි 3ක් නැත්නම් 4ක් දෙන්නම බෑ. දුන්න පැයක් කතා කරනවා. ඒක අවයක් කරලා chance එක. Don't put me in embarrassing situations. We have only 5 minutes. Not even 5 minutes. Boss, I want you because I don't have word to express. Putting embarrassment. Because I used to speak a lot, but it's not a situation I'm able to speak today. Right. Yesterday I just seeing that one email saying goodbye. When I see the emails or whatever documents, I just quickly finish off in the same second. I don't give it anything. What I did is just unread. While read I just put it to unread. I don't go through the document because I cannot. It's not something I can do in the mind. You got something and put it to this one. I went home. Again it opened. Late night. I just checking again each and every wording is written on that. I thought I am a very strong man, right? But I realized that it's something completely different. I'm the biggest person in the setup. I don't know how to speak or so many things we have to discuss. So many things. I am the most troublemaker. From the day one to today, I am the most troublemaker of him as an organization as well. Can I remind one thing? Injustice everywhere, threat to injustice everywhere, threat to injustice anywhere, threat to peace everywhere. Can you remember that? I started nearly around 8 years in that one, right? And from the day one, right?
we have the different setup of things, right? I got a mentor, right? And I got a boss, I got a colleagues, I got a friend, I got a brother, right? It's a different journey for us, right? Everywhere there are different opinions time to time, but everything we have put to look for the betterments, right? Everything is for well, both of us, right? So day one, how we even if you if you want to talk about some discipline, you can see the person here. You want to see the discipline, he's the person. You know what is the discipline? From last 27 years, he come on time to work, right? On time, sharp on time. He'll come almost more than 70, 80 kilometers there, far away. He never failed to come later. I thought, one day while we were discussing with her daughter, I was just telling the same thing. From day one, the 27 years, just imagine, right? Every single day he does not be late, right? He'll come on time. That's a matter of the discipline, right? That's a matter of discipline, right? Then Sarikwa said something. How he'll prepared some for. He doesn't want to be just to be start and go to something. He's well prepared for everything. If you see the stuff, he's well prepared and well guided, right? That's most important things we can learn from him. Mostly started from the Nusa started explaining. The common smile face. Right? From the day one I'm seeing today also the same thing, right? That's where the leaders have to have the quality. Right? The leader should have the quality, right? Actually, I had to learn a lot from him that. I had to learn a lot from him that, right? Whereas our weak points, right? That is his strength, right? He, as someone also said, he never, you can see his face with a temper for any reasons, right? But he doesn't mind that, but his mind is very sharp. You can see the smile face and you can see the calmness. It doesn't mean that his mind is sharp. That's the reason he's, because what's it called? Who's here? Miraculum Tadamba. Actually, he's a pillar, not only for these things. From the day one, his family also in front for us. His wife also is in front to us, right? We went there, we eat together, right? As I said, we go there, eat after, take a plain tea, right? Those days. Right? Today we cannot have the time to be say good morning to the next seat. Whereas when we started, right? Completely different culture. It's a matter of culture. Most of the culture is developed by him. But those cultures developed by him, right? He engaged the people to team up. Just a norm is there, one goal, one team. You know what? Yes. Whereas I can remember you're working in the escalator in the stress cut, right? And we have the lot of stories, right? A lot of journey from Noni's biscuit, right? Dulmini, right? And we used to go, myself and then mother used to go in down south for some breakdowns, right? The critical breakdowns, and some German hotels. And we come very, very late, right? The midnight, 1 o'clock, 2 o'clock, we start work. You're also there, we start work. He doesn't want to be isolated the people. When something is wrong, he'll be there the first person to guide us, right? From day on, I just go and every my letters, every my communications, right? I get dictated by him, right? I want it to be checked. He said, okay, also, I want again it to be checked, right? 3-4 times I want it to be checked before I send to customer. Because when I'm seeing that, after sending, I'm seeing a lot of errors by myself, right? For the reason, every time I just go and check. You can see that sometime I'll ask him which cross-check when documents come to me. I'll ask him cross-check by somebody else before come to me. Right? What I did is I same thing I done with my boss. Right? There's a lot of things we discuss and the said and unsaid things, right? But we don't forget.
Thank you, boss. I don't, because I just want to maintain the same as circus. Right. Same person will be. ඊළඟට අපි කවුද හුසේන් හරි එන්න අලිස් අපි ටීම් එකේ ඔයගොල්ලෝ කතා කරනවා ඩයසෝ එන්න අලිස් එන්න හරි වාස් සෑහෙන හිස්සියක් තියෙන එකේ තමයි මේ අද ඇත්තටම සෑහෙන දුක දවසක්. අකිල මහත්තයා කිව්වා වගේ ඇත්තටම අපි හිතුවේ නෑ මේ වගේ දෙයකට මෙච්චර ඉක්මනට මුණ පාන්න සිද්ධ වෙයි කියලා. මොකද මේ වචන දෙන්නේ නැහැ. අපිට හැම ප්‍රශ්නයක ආවහම දුවගෙන කියලා දර්ශනත් මේ ප්‍රශ්නයක් වුණා මෙහෙම කස්ටමර් මෙහෙම කතා කරා මෙහෙම කිව්වම හරියට පොයින්ට් එකට ඇඩ්වයිස් එක දෙනවා අල්ලිස් මෙහෙම කරන්න කියලා. හැබැයි ඒක කරපස්සේ ඒ ප්‍රශ්නේ කෙලින්ම සෝට් වෙනවා. කිසිම තර්ඩ් ඇක්ෂන් එකක් මොකුත් නැහැ. ඒ ඇඩ්වයිස් එක හරියටම හරි තමයි. ගොඩක් වෙලාවට එහෙම වෙලා තියෙනවා. ඒ වගේම කියනවා නම් අපි අර පොඩි දඟ වැඩ කරාම ගිහිල්ලා ඈත ඉඳලා අපි ඉතින් දඟලා ඉන්නේ. ඈත ඉඳන් මොනව ගන්න එපා. පැය ඕනේ. හරියට ගයිඩ් කරනවා. ඒ කියන්නේ දර්ශන මහත්තයාගේ එන්ජොයි එක ට්‍රිප් ගියාම එයා ඒක අපි වෙනුවෙන් වැය කරනවා. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා රැයටත් අපි වෙනුවෙන් තැන් සින්දු ගියේ ඉන්නකොට එනවා රැයටත් ඇවිල්ලා දැන් වෙලාව හරි යන්න කියලා ඔක්කොම නිදාගත්තට පස්සේ ගොඩක් වෙලාවට දර්ශන මහත්තයා අකිල මහත්තයා නිදාගන්නවා. ඒක මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු දන්නේ නැතුව ඇති. ඒ වගේම දැන් අපි කොච්චර මෙහෙම වැඩ කරත් අපිට විශ්‍රාම වෙන කාලයක් එනවා. එතකොට ගෙදර ඉඳලා ඉස්සර කෝපියක් බීලා Tamanට මතක් වෙනවා Taman ඒ කාලේ කළපුවා. එතකොට දර්ශන මහත්තයාට මතක් වෙන එක දෙයක් තියෙනවා. ඒක මම කියන්න ඕනි. සර්ටිෆිකේට් නැති කට්ටියකට සර්ටිෆිකේට් එක හදන්න සෑහෙන උරු දීපු පළවෙනි චරිතයක්. එතකොට මේ විදුලි සෝපාන ඉන්ඩස්ට්‍රි එකේ දර්ශන මහත්තයා නොමැකෙන චරිතයක් වෙනවා. ඒ කියන්නේ අපේ විදුලි සෝපානයකට මේ දුටු කරන රජතුමෙක් වගේ. ඒක අවවාදින් කරනවා. මොකද මට පොඩි මන්දිරා කෝල් කරනවා. අලිසයි ඉන්නේ දෙපෙත් එක කරනවා. මේ ඕස්ට්‍රේලියාව වෙන තියෙනවා. මේ යුරෝප් වෙන තියෙනවා. මම ගොඩක් අසමාන්තරකේ සසමත් සෙක්‍රිටරි එක කෝල් කරලා තියෙනවා. ඊට පස්සේ මේ දර්ශනත් කෝල් කරලා අපි මෙහෙම කරලා අද මේ ලස්සන පැනක ඉන්නවා. අර මම ගඩොල් මාතර කෝපියක් බිබි පසුතැවෙන්න දෙයක් වෙලා නැහැ. අද මේ ඔක්කොම හරි දුකෙන් ඉන්නේ දර්ශන මාතර යන්නේකට. ඒකම ඇති දර්ශන මාතර මම වගේ කෝපියක් බිබි සම්පූර්ණයෙන් ඉතින් අපේ වැඩ කරන මිනිස්සු ඔක්කොම ඇති මොකක් හරි වරදක් කරා සමාවෙන්න කියලා කියනවා. ඉතින් අපේ ලොකු හොස්ට අපි තාත්තා වගේ සුබ අනාගතයක් ගැන ප්‍රාර්ථනා කරමු. උසරනේ. අපි ඊළඟට තවත් සෙන්චුරි චරිතයක් ඉන්නේ මිලි. ඒක ලොකු හිස්ටරියක් තියෙනවා. මිලි බෝව කියන දේ කියලා නැහැ කියන්නේ. අපි ඉනාඩි දෙකක් කරන අපි කතා කරලා. මට දැන් 1998 එන්නේ අපි 98 යයි ඉස්සෙල්ලාම මගේ සයිට් එකට තමයි ආවේ කලුම් ලයිව් පිටේ ඉන්නේ නේ එදා ආව අපිත් එක්ක හොඳට වැඩ කරා මේ ඇත්තටම ඇඟේ ලොකු දෝර එකක් තිබ්බා එයාගේ අපේ ක්‍රිකට් ටීම් එකේ කියන්නේ උනන්දුවක් කියන්නේ කුමාරධර්ම විශ්වයට මේ වගේ උනන්දුව ඩබල් උනන්දුවක් තමයි ආවේ ඒ කියන්නේ අපි ආරෝග්‍ය හොස්පිටල් එකේ ලිෆ්ට් එක හයි කරද්දී ඒක හදිසි සයිට් එකක් කවුද අපිට මේ උණු වතුර බෝතලේ තේ එකක් දාලා ගෙනත් දෙන්නේ රැයටට
වයිෆ් එයා ඇවිල්ලා රෑ 8යි මගේ පිටිපස්සේ ඉන්නවා මේ අපි රේල ලෙමන් කරනවා. මම මගේ පිටිපස්සේ උණු වතුර බෝලේ තේ එකක් දාලා කෝපි දාලා ගෙනත් දුන්නා වයිෆ් එයා ඇවිල්ලා. මිලි බලාගෙන මොනලාගේ ෆෝන් එක ඕන් මොනවාරි දිහා ප්‍රශ්නයක් තිබ්බත් උඹ කෝල් කරලා කිව්වා. ඒ වගේ චරිතයක්. ඒ වගේ බදුල්ලේ අබ්බුව සප්ලස් තමයි ලිෆ්ට් එක ගහගෙන එනකොට අපි මනික් දෙන්න ඕලෙ දෙන්න මේ මුරුකු පැකට් එකක් ගන්නවා. මම කොහොමද මුරුකු? ආම්බඩ නෑනේ. කොහෙද? බලනකොට දරසම්මාතේ මුරුකු පැකට් එකක් දීලා. ඒ වගේ තමයි අපි කොහොමද බලන්න එනකොට මොනවාරි සන්තෝෂ වෙන්න මොනවාරි අරගෙන උනන්දු කරන්න මේවා කරන්න සෑහෙන චරිතයක් අර මේක අපි සමන්ද මහත්තයා කිව්වාගේ මේ සෑහෙන මිනිහක් මේ මොකද්ද මේ පිළිවෙලක් මේ සෑහෙන තියෙන මිනිස්සෙක් තමයි මේ ඇවිල්ලා. අපි ඉස්සර ටෙම්ප්ලේට් chart එක ගෙනල්ලා සයිට් එකේ මේ ගෙනල්ලා අතර දුන්නාට පස්සේ වෙන කාරුවක් ගන්නෑ. අපි ඔක්කොම ලියලා ගල්ලා මිලිටරි ගෝ හෙඩ් කියලා ලස්සන ගහලා ඒක අපි තවත් නිර්මාත් කරන්න සයිට් එකේ මේ විදිය කියලා සිචුේෂන් එකට අපිට බාර දෙනවා මේව කරලා. අපි කොවිලත් කිව්වා රලිස් කිව්වා වගේ අර පැය 24ම අර ඉන්දියා ගන්න ඇත්ත ඒක න ะ. අපේ ගැන සෑහන මේ සයිට් එකකට ගියත් මේ අවධානයෙන් තමයි ඉන්නේ. කොවිල රෑ 12ට කෝල් කරා ෆෝන් එක ඕන. දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නේ. වනසිනේ කතා වුණා රේල් එකට. රේල් එක කපලා ගියා. හරි බෙහෙත් ටික දාපම් මං උදේ එන්න. ඒ වගේ චරිතයක් තමයි මෙහෙම මාත්ම ඇවිල්ලා. මේ මාත්මත් එක්ක මම කියන අවුරුදු 13ක් මම එක දිගට වැඩ කළා දෙනවා. වැඩ කරපු අපි ඉදිරියෙන් මේකේ ඉන්සුලේෂන් එකේ විශාල ලොකුම ඩොක් අපි කරේ ඉතින් ඉන්දියන් කල්ලි එන මම කරේ දේශීය ආදායම ලිෆ්ට් එක දර්ශන මන්දම ඉංජිනේර. ඒ MIT ලොකු ජොබ් ඔක්කොම අපි කරේ දර්ශන මන්දම හිටියේ. ඇවිල්ලා. එයා ඉස්සලම ආවේ ඇවිල්ලා මේ ඉන්සුලේෂන් මන්දම ආවේ. මේක ඉන්සුලේෂන් මාත් න්‍යාස් මාත්‍යා ගියා මේකට දර්ශන මාත්‍යා මම අවුරුදු 13ක් ඒත් එක්ක වැඩ කරා. අපේ සහෝදරයෙක් වගේ. මට වඩා අවුරුදු 2කට බාලයි මම 72 මම දන්න ඔක්කොම කට්ටිය ගන්න කාන් නම්බර්. ඊඑම් ගිටන් දන්න මන්නේ පාස් කරන දේශීය ආදායම ගාව. ඔක්කොම ලිස්ට් එක දෙනවා මගේ ළඟ. ඉතින් මගේ සහෝදරයෙක් ඒ වගේ හොඳ චරිතයක්. ඇත්තටම අපිට හිතන දුකයි ඒ දෙමාපියන් මම කතා කරනවා කියාගේ පොඩි රෝග නැත්තම් එයා පෙන්ෂන් ගිහලා මේකේ සෑහෙන වැඩ කොටසක් කරනවා සමන්ද මන්තයා කිව්වාගේ මේ ඩෙවලොප් ඉන්ජිනියරින් කරේ ඇවිල්ලා අද කොම්පැනි දෙන්නේ එතනට මේ වෙලාව තියෙන එයාගේ උනන්දුව පිළිවෙල හොඳ කෝඩිනේට් එකක් තිබෙන නිසා. ඉතින් ඒ මාතර සුබපතනවා ඔබ අර මේ මිස් කිව්වාගේ අවුරුදු 100ක් දීර්ඝකාලයක් ලැබිලා ඔබ තියෙන මේ ලෙඩ දුක් ඔක්කොම සුවේලා ඔබතුමා හිතන පතන සිවිලු කාර්යය ඉෂ්ට වෙලායි ප්‍රාර්ථනා කරමින් මම කියනවා මොකද තවත් කට්ටිය කතා කරන නිසා එනම් දුසරනේ. ඊළඟට තියෙන ඉතින් බොස්ගේ අවස්ථාව මේ මම ඒක දුන්නේ ඒක තමයි මේ පැයක් විතර නැත්නම් යම්තම් පැයකට පස්සේ තමයි සෙටල් ඩවුන් වෙන්නේ. ඉතින් මම කැමති නෑ ආයි ඒ තත්ත්වයට යවන්න. ඒකමයි මගේ ඒකට බලයි මේ උදේ ඉන්සයිඩ් බස්ට මම කවුරු ආයි තමයි ඒකම දෙක මම කතා කරා. ඔව් ඒක තමයි මේ බස් ආරම්භ කරනවා. අයිබෝන්. මට අදයක් සතුටුයි ඉස්සෙල්ලාම ගොඩක් ටයිම් එකට ගොඩාක් ස්තුතියි. මම අතන ඉන්නකන් සතුටු වුණා එක දෙයකට මට ෆෙයාර් එකක් කරාට වඩා මම කම්පැනි අවුරුදු 27 හිස්ටරි දෙපොතපු අපේ ආදරණීය සේවක සහෝදර සහෝදරයන් කියන ගැම්ම ඉස්සරහට එන්න දෙවියන් කතා කරන්න එක්ස්ප්‍රස් කරන්න සලින් කතා කරන දැක්කම මට හරි සතුටුයි. ඉස්සර කොහමද කතා කරේ බයික් අතුව තල්ලු කරලා යවන්නේ. ඉතින් අන්නේ හයිය ඒක කම්පැනි එකේ ඇවිල්ලා තියෙනවා. ඒක කියන්නම වගේක් මම හිතන්නේ ගොඩාක් ඇඩ්මයර් කරේ ඒක. රෙස්ටොරන්ට් එක තියෙනවා නම් එයාගේ තියෙනවා. කම්පැනි එක පැත්තකින් තියෙන බොන්ඩ් එක. මේක හරි ස්ට්‍රෝං. ගොඩාක් දුර යන්න පුළුවන් මේකට. ඒකට මම ගොඩාක් සතුටු වෙලා ඉඳලා ඉතින් මම හිතුවේ මේක නේද අපි ප්ලෑන් කරලා මේක කරන්නේ බලන්නකො අපේ තමයි
ඒ මැනේජර්ස්ලා ඒ ෆීල්ඩ් එකේ සහෝදරයෝ ඔය පර්සිවරන්ස් එක ඔය මොමන්ටම් එක කරන ගොඩක් දුර යන්න පුළුවන්. ඒක මට ඒකට ගොඩාක් සතුටුයි. මම අද යන මොහොතේ කියන්නේ මට මේ දෙන දේ ඉක්මවම ඒවත් වලට වඩා මම සතුටුයි. අපි හිතපු කරපු මේ සත්කාරින් ප්‍රධාන උපසමන කම්පැනි එකේ ඉන්න ඒ ආත්මාර්ථයෙන් මේ පණරි තියෙනවා කියන්නේ. ඒකට ඉතින් එහාට මම ගොඩක් ලෙගසි කතා කරන්න ප්ලෑන් කරන්නේ අපිට ගොඩක් කතා කරා. කම්පැනි හිස්ටරි එකේ පොදු ගමනක් මම ආවා. ගොඩක් ගෝලෝ වෙහි කරලා තියෙනවා. ඒක කිසිම කොට දේවල් වලට මම සතුටු වෙන්න පුළුවන්. ඒ මම එක කියන්න කැමති ඔයගලන්ට අර මං කිව්වානේ ඩිසිප්ලින් තියෙනවා නම් මොන තැනක මම මේ කාමරේ සාක්ෂි දරනවා මම පුංචි උදාහරණයක් කියන්න. මේ කාමරේ අපි ඉස්සර TBT එක ගත්තා. TBT එකේ ලොකුම කම්ප්ලේන්ට් එක තමයි අපිට ඉන්නේ කට්ටිය නැහැ කියන එක. ඊපස්සේ අපි ෂෙඩියුල්ස් හදලා ඒලාවට කට්ටිය ගෙන්නන්න ගත්තා. ඊට පස්සේ අපි අපිට බෙදලා දුන්නා. මම මෙතන 8:00 දින TBT එක අදිමද ගන්නවා. 8:00 දින TBT එකට 8ට මෙතනට එනවා. TBT එක කරන්නේ නෙමෙයි. පුඩු ටික ලයින් කරන්න. කාමරේ හදන්න, ඇඩ්ජස්ට් කරන්න. ඒ මං එන්නේ ඒ බින්දුවෙන් මං ගාතින් මං ගන්න ආසක් කරලා තියෙනවා. ඒ මං එන්නේ මගේ දුවගේ එක දවසක් තිබ්බා. එයාට ඉස්කෝලේ මේ ක්‍රිකට් වෝල්ඩ් කන් සෙරමනි. එදා එයා මට කිව්වා තාත්තා මම එක්කන් යන්න කාර්යය කියලා අම්මත් එක්ක. ඒ ඔකේෂන් එකේ මම එයාව ඩ්‍රොප් කරලා එනවා. එතෙන්ට මේ ඔකේෂන් එක අතහැරලා TBT කරන්න නෙමෙයි. මොනවා කරන්නද මගෙන් පුටු ටික එලයින් කරලා තියන්නේ තියෙන TBT දෙවි. ඩිසිප්ලින් කියලා කියන්නේ අන්න ඒක තමයි ඔයගොල්ලෝ මේගොල්ලෝ මෙච්චර කතා කරන්නේ නැත්නම් මම කරේ නැත්තම් ඒ ස්ට්‍රික් ඩිසිප්ලින් එකක් ඔස්සේ යනකොට ඒ ගැම්ම එනවා කෙනෙක්ට. ඉතින් එහෙම බැලුවොත් අද ප්‍රතිඵල තියෙනවා කියලා කියන්න පුළුවන් අපිට. අපිට අස්තුන වෙන කාරණයක් නැහැ. අපි වැඩ කරන කම්පැනි එක ගත්තොත් එහෙම ලංකාවේ ලොකුම කම්පැනි 100% එක තියෙන කම්පැනි. පොඩි ප්‍රශ්න පොඩි චැලෙන්ජස් තියෙනවා. ඒව ඕවර්කම් කරගෙන යන්න ඕනේ. ඒකට මම එක ඇඩ්වයිස් එකක් දීලා මම නතර කරන්න. ඒක ෆලෝ කරන්න පුළුවන් නම් ඉන්ටර්නල් කස්ටමර්ස්ලා කාටද ඉන්ටර්නල් කස්ටමර්ස්ලා හොඳට ට්‍රීට් කරන්න. බදාගෙන ට්‍රීට් කරන්න. කාටද internal customer. External customers are නිකම්ම ප්‍රශ්න එක solve වෙනවා. අන් කීප මැසේජ් එක පැහැදිලි වෙනවා ගන්න මම ආයෙත් කියනවා. You treat your internal customers with the best of your ability. Hug them and serve them. The return will come from where? From next step. Guaranteed statement. You do that. And the current the gospel truth is industry is under challenge. Not only this company, elevator industry itself is under threat. But out of those, we are the best selling company. Yeah, I am leaving out due to personal reasons. Otherwise, I should have sold some more time. But treat that this is your bread and butter. If I serve my workplace will save me. Itane pa mama hita yanama. Ani tena ye enakan inata you serve to the company. Treat that this is your business. My girls are always I used to tell them this is not someone else's business. This is my business. You know, think like that only you can grow, the company can grow. So those are the අනින්දි මට දැන් මගේ අන්න 27යි අර මම හයත් කිය කම්පැනි එකක 33යි කරලා දැන් අන්තිමට ඩ්‍රොප් එකට මම මේ කියන්නේ මගේ ඩ්‍රොප් එකට මම මේ මගෙන් එන වචන ටික තමයි ඔය තියෙන්නේ. So ඔයා කියන්නේ ඔයා බලා ගන්න. When you serve your company best, now company will protect you. Don't worry that you will not get this, I will not get that. Those will be rewarded to you. So trust and work with confidence. And again I am telling you, the company is yours. Nothing will go out of the way.
anyway, I'm very happy for organizing. I never expected this type of, fairway and gathering. You did so many things to me. Thank you very much. Again and again. And since I'm not going to be engaged in another organization or something, I'm slowly going out for my treatments. Anytime, like you said, 24 hours my phone will be on. So anytime you call me, whenever my support is required, I'll give you. In customers also, I'm not going to tell, I've been telling Vikas, I'm not going to tell that I'm not in the company for some time. At least for another 1.5 to 2 months, I will tell, okay, I will get it attended and I will give you a call to consent party. That time, please attend. It will protect you. Anuragha. So finally, thank you very much for everything. You have been great. Thanks for me. You have given tremendous support to me to my job. Thank you for everything. All the best. And one more thing I need to tell. Last moment. I want my field colleagues to come from. This is my final note. Great. This is our strength. यहाँ पे strength है. Please strength. These people are more heroes. Everything is placed on them. If they don't perform, you cannot sell, you cannot install, you cannot sell services. These are the leaders as well. So treat these people well, love these people. This is the strength of company. Instead of me, give them a big applause. ඔයගොල්ලෝ ප්‍රොස්කියුවේ සරලව කිව්වේ ඔයගොල්ලෝ තමයි හේතුව. ඔයගොල්ලෝ නැත්තම් ඇත්තටම හයි කරෙන්නේ නැහැ, ඉන්න වැඩකුත් නැහැ, හයි කරෙන්නේ නැහැ, මේන්ටේන් වෙන්නේ නැහැ, සර්විස් එකස් කියලා එකකුත් ඇත්තේ නැහැ, කවුන්ටර් ඩිපාර්ට්මන්ට් කිවලකුත් නැහැ, එක්සැක්ට්ලකුත් නැහැ. අන්තිම හැම දෙයක්ම වඩා ඔයගොල්ලෝ නිසයි අපි යන්නේ. අපි මේගොල්ලෝව රකින්න ඕන. මේගොල්ලන්ට ට්‍රීට් කරන්න ඕන, මේගොල්ලෝ සලකන්න ඕන, මේගොල්ලෝ සතුටින් තියන්න ඕන. අපිට ඉන්නේ එක රිසල්ට් එක. ඒකම තමයි බොස්ගේ විශ් එක තියෙන්නේ. ඒ තමයි අපි හැමදාම කිව්වේ එකයි. අපි හැමෝම ඉන්නේ ඕගොල්ලෝගේ සෙවරෙන් තමයි අපි ගොඩ ගිහිල්ලා ඉන්නේ. ඒක අපි නම් අපිට මතක නැහැ හැම වෙලාවෙම. අපි හැම වෙලාවෙම තදින් ඉතින් ලියාගෙන ඉන්න දෙයක් ඒක. ඔපරේෂන්ගේ එන් රිසල්ට්ස් එක. ස්ට්‍රෙන්ත් එක ඕගොල්ලෝ තමයි. හයිය. අපි ගොඩනගන්නේ මේගොල්ලෝ මත. අනිවාර්යයෙන්. අපි සයිට්ස් වලට ආපු වෙලාවට අපි කම්පැනි වලට ආපු වෙලාවට මේගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා අපි මෙහෙට ගන්න එන්න බෑ. ඉන්දෝරිනා උසෙන් මේ ඩෑස්ලගේ කට්ටිය අපිට සපෝට් එක යා වගේ මතකයි. මේ වෙල්කම් එක මේ කම්පැනි ඇතුලේ තියෙනවා. මම වෙන කම්පැනි ඉඳලා කම්පැනි වල මේ වගේ මේ ලෙවල් එකත් එක්ක වෙල්කම් කරනවා ඉන්නේ. ඒක පුෂ් කරනවා විකාශනය කරනවා මේ මිනිස්සු ආගන්න තේරුම් ගන්න. අලුත් කෙනා දෝතින් බදලා ගන්න. මේ එක්සාම්. So what have you seen? Whatever the grievances, looking to as much as possible extent. So with this I will say once more goodbye to everybody. I want. මේ අවුරුද්දේ විද්‍යා එක්ස්පෝ කමිටිය පටන් ගත්ත ගමන්ම ඩිසයිඩ් කරපු දෙයක් අපි හිතුවේ නෑ මේ මෙච්චර ඉක්මනට ඔබ කරන්න වෙයි කියලා අපිට. හැබැයි කරන දෙයක් හරියටම හොඳ විදිහටම මෙච්චර ඉක්මනට කරේ කියලා මමවත් හිතුවේ නෑ. මම මත්යවත් හිතුවේ නෑ. හොඳ තැනකින්ම ඒක කෙරෙනවා. ගොඩාක් සතුටුයි ඇත්තටම. ඒ නිසා ඒ කියන්නේ දැන් මෙහෙමයි. අවුරුදු වෙල්ෆෙයාර් මෙම්බර්ස්ලා කවුරුණා අවුරුදු 15කට වඩා කම්පැනියේ ඉඳන් යනවා නම් කියන්නේ ආයේ රීජොයින් වෙන්නේ නැතුව යනවා නම් අවුරුදු 15කට වඩා එක්කෙනෙක් සේවය කරලා යනවා නම් නුවණ ඉඳ විකාස් කතා කරනවා.
Nona. Oh, ini kan begini. Bos tanya lagi. मैं अंदर पे टिका मैंने बाहर दूंगा then I'm out of this and I will show you one more thing okay තිබ්බ icon එක services group එකේ මම වන්ට එක පාරක් පෙන්නනවා ඒක ස්ටේට් එක ගොඩක් meaning එකක් තියෙනවා චුට්ටි දෙයක් විතර පෙන්නන්න Where is dynamic services? Very nice. Economic out. Economic services. Antega maintenance. මේ ආම් සතරක් කට්ටිය තාම බදාගන්න. ඒක බදාගන්න. ඒක තමයි. මේක වගේ ප්‍රිපරේෂන් නාම එක. මේක වගේ සේල්ස් පේජ් නාම එක. මේ වගේ කලෙක්ෂන් නාම එක. මේ වගේ මීටින්ග්ස් රිවිව් නාම එක. and එක එක්කෙනාගේ රිසර්ච් එකට රැගේටියට රිසර්ච් තියන්නේ වෙනම උදිට කා ගන්න මේක. So you work together, the results will be independent. And my fat illa accuracy. So in sales, rather than maintenance, have to be accurate. You are dealing with contracts. Document speaks 100% accurate accuracy of document, especially contracts. Where the contract can on the rule. That is required. Tapi ini malah ni deh. Lagi ni nikah cycle ni, lipat balan cycle. It is more important. Kaya di document hari itu balan document dalam karakan one speaks. Nikah suruh continue. Boleh tak? Wadi ni ni kan very important. Ada manti lah, Mousepad itu karena itu karena ikat tiang. Ya hati-hati. Aku masih tadi. අර ඇටම් අර පොඩි ලැප්ටොප් එකේ තියෙන කලින් ගෙනාවු එක තමයි ඩුබයි කියන එක මම ඕකේ. Very important. Bos ini nih masih.